නෑක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එකම කලර් එක එකම mau kan Good morning boys. ඉතින් welcome to the Mr. Kanal YouTube channel. ඉතින් ඔන්න අදත් අපි tour එකක් යන්න තමයි ready වෙන්නේ. ඉතින් අද අපි යන්නේ Southern Super Riders මාතර team එකත් එක්ක tour එකක්. ඉතින් මාතර team එකත් එක්ක කියන්නේ අපි ඔයාලට මම මේ වීඩියෝ එක මුලදී පෙන්නනවා. ඉතින් අපි රෑ කොහොමද ready වෙන්නේ? ඉතින් අපි ගාල්ලේදී ready වෙන්නේ. ඉතින් ගාල්ලේදී අපි ගාල්ලෙන් තිබ්බ bike set එකක් එක්ක අපේ මෙන්ඩිස් අයියලා, චමොද්ද අයියලා, අපේ චොපයිල ඔක්කොමත් එක්ක එකතු වෙලා ගාල්ලෙන් අපි bikes දෙකක් carrier පටව ගත්තා. එහෙම පටවගෙන අපි මාතරට අරන් ආවා. මොකද අපි මාතරින් තමයි tour එක පටන් ගන්නෙ. ඉතින් අපි මාතර දැන් location එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගෙදරක අපි bike set එක පාක් කරලා තියෙන. ඉතින් අපි මෙතනින් තමයි tour එක පටන් ගන්නෙ. ඉතින් මම ඇතුළට ගිහලා පෙන්නනම් bikes මොනවද අපිට යන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතන bikes ටික විතර නෙමෙයි අපිට තා චුට්ටක් ඉස්සරහට යනකොට අලුතෙන් Ducati එකක් set වෙනවා. ඔයාලා දන්න Ducati එකක්. මේ ටිකේ පොඩ්ඩක් famous වෙච්ච Ducati එකක්. ඉතින් ඒ Ducati එක ඇතුළු තා bike set එකක් අපිට ඉස්සරහින් set වෙන්න තියෙනවා. Sunday tour එකක් ඉඳලා ඉතින් අපි මේ වෙනකන් ගියපු tour වලට වඩා සමහරකට සෑහෙන අතල tour එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඇත්තටම මම දන්නේ නැහැ. මොකද මාත් මේ ඔයාලට වීඩියෝ එක දාන්නේ මුලින් ඉඳලම හින්දා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැහැ. මම ඔයාලට ගේ ඇතුළට ගිහලා පෙන්නන්නම් දැනට අපි ගා තියෙන bikes ටික මොනවද කියලා. ඊට පස්සේ අපි බලමු මොනවද අපිට ඉස්සරහින් එකතු වෙන bikes කියලා. ඉතින් එහෙනම් වීඩියෝ කෙවරනකම් ඉන්න channel එක subscribe කරන්න, share කරන්න. ඔයාලගේ bike lovers ලා යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න නැතපා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. ඉතින් දැනට අපිට යන්න තියෙන bikes ටික ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපිට D-Tech එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන MT7 එකක්. ඊට පස්සේ අපිට 2010 red frame R1 එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එකම කලර් එකේ එකම tri color එකේ තියෙන BMW bikes තුනක් තියෙනවා. ඉතින් මේක 2016 මේක 2016. ඊට පස්සේ මම හිතන්නේ R1 එකකුත් තියෙනවා 2000 මම හිතන්නේ මේක 16 හෝ 15. ඉතින් මේක register bike එකක්. ඉතින් මේ bikes ටික ඇර අපිට තව ඉස්සරහිනුත් සෑහෙන bike ටිකක් set වෙන්න තියෙනවා. ඉතින් දැනට අපිට මෙච්චර bikes මෙතන තියෙන්නේ. මෙතන අපිට set වෙලා තියෙන. ඉතින් ඉස්සරහින් අපිට අනිත් bikes ටික set වෙනවා. පස්සේ බලමු කොච්චර bikes තියෙනවද කියලා. ඉතින් අපි දැන් මෙතනින් tour එක පටන් ගන්නවා. ඕනේ ඉතින් අපි බයික්ස් ටික ලයින් අප් කරලා තියෙන්නේ අර මම පෙන්නන බයික්ස් ටිකත් එක්ක තව මම හිතන්නේ MC22 ගල්ලාම්මයක් ආවා CBR 600 එකක් ආවා ඊට පස්සේ තව ZX 6R එකක් මම හිතන්නේ ආවා ඉතින් මේ බයික්ස් ටිකත් එක්ක අපි ලයින් අප් එක ගහලා තියෙන්නේ ඉතින් මම දැන් ඔයාලට පෙන්නන ලයින් අප් එක කොහොමද තියෙන්නේ කියලා ඉතින් අපි එහෙනම් දැන් වැඩි කතා නැතුව කෙලින්ම ටුවර් එකේ වීඩියෝ එකට යමු.
ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මාතරට. ඉතින් මාතර අපි බීච් සයිඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් අපි තා සෑහෙන බයික්ස් ටිකක් සෙට් කරගත්තා. ඉතින් මෙතන අපිට WR ආවා, Honda ආවා, CB4 ආවා, කාබන් R6 එකක් කාබන් වෙන්න ඕනි. R6 එකක් ආවා. තව ගල්ලාම් සෙට් එකක් ආවා. තව අපිට තංගල් වෙනුත් බයික් සෙට් එකක් සෙට් වෙන්න තියෙනවලු. හරිද? අර Ducati මම ඔයාලට කිව්වා සර්ප්‍රයිස් බයික් එකක් එතන තියෙන්නේ. ඉතින් ඔය කියපු බයික්ස් ටිකත් එක්ක අනිත් හැම දෙයක්ම අපිට තව ඉස්සරහදී තම් වෙනවා. තව අපිට ඕන BM එකක් ඇවිල්ලා තියෙනවා, සුපිරි එකක්. කියන්නේ කාර් එකක්. මම හිතන්නේ M5 හෝ 3 වෙන්න ඕනි, දන්නේ නැහැ. කොහොම හරි ඔය සෙට් එක තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තංගල්ලේදී තව සෙට් එකක් හම්බෙන්න තියෙනවා. ඉතින් මම දැන් මෙතන ඉඳන් අපේ සෙට් එක රයිඩ් කරන වීඩියෝ වලට එක දිගට දාන්න තියෙනවා. එහෙනම් වීඩියෝ ගෙරනකම බලන්න කියලා මතක් කරන ගමන් අපි එහෙනම් දැන් රයිඩ් කරන වීඩියෝ එකට යමු. ඉතින් අපි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුවා දික්වලට චුට්ටක් ඉස්සරහින්. හරිද? එතකොට ඒත් එක්කම සෙට් වුණා. මම අර ඔයාලට කිව්වේ සර්ප්‍රයිස් බයික් එකක් එනවා කියලා. අන්න ඒ බයික් එක ආවා. ඉතින් මේ බයික් එක මම ගාව දැන් මෙතන තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ බයික් එක. මේ බයික් එක තමයි Ducati Panigale V4 Super Cross කියන බයික් එක. ඉතින් මං හිතන්නේ මේ බයික්ස් ලංකාවට මම හිතන්නේ එකයි තියෙන්නේ. මේ බයික් එකයි තියෙන්නේ. ඉතින් සෑහෙන්න වටින බයික් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම මැට් තියෙන්නේ. මේ ඔක්කොම මැට් තියෙන්නේ මේ බයික් එකේ. පේන්ට් එකක් කියන්නේ ෆුල් පේන්ට් එක මැට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහටම අපිට Ducati එකේ single sided swing arm එකත් එක්ක අපිට ස්ටොක් එක තමයි මේකේ full stock bike එකක්. මුකුත් නෑ after market. බයික් එකම full stock bike එකක් තියෙන්නේ. අපි ඕම මේකේ clutch එකත් on කරලා බලමු. ඔන්නෝම animation එකක් එක්ක අපිට ඔන්න ඔය විදිහට gear indicators, RPM, blah 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 etc ඔක්කොම ටික මෙතන traction control ඔක්කොම ටික තියෙනවා, wheel control හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය දේවලුත් එක්ක අපි මේ බයික් එක start කරලා rev කරන්න බෑ මෙතන. මොකද තව ටිකකින් අපි කට්ටිය මෙතනින් යන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක ඉස්සරහදී මම ඔයාලට තමයි බයික් ගැන විස්තර පෙන්නන්නම්. මොකද අපි 30ට යනවා කියන්නේ කෙවින් අයියගේ හොටෙල් එකට යන්න. ඉතින් එතනදී මම හිතනවා මට ඔයාලට මේක ගැන briefly තව in detail වීඩියෝ එකක් ගන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් අපි එතනදී හම් වෙනකන් අපි දැන් ආපහු tour එක පටන් ගමු. ඉතින් ඔන්න අපි කන්න නැවැත්තුවා දවල්ට. ඉතින් දවල්ට කන්න නැවැත්තුවා. පොඩ්ඩක් වීඩියෝ එක ඔයාලට රයිඩ් කරන එක පොඩ්ඩක් පෙන්නන්න අමාරුයි. පොඩි අමාරු තැනක ඉඳලා මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්න. ඒ වුණාට වීඩියෝ කොල්ලියට තියෙන්නේ මම ඔයාලට තැන පෙන්නන්නම්. ඉතින් මෙතන අපි ඔක්කොම බයික්ස් එක මෙන්න මේ විදිහට ලයින් අප් කරන් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි බයික් ටික ඔක්කොම ලයින් අප් කරලා තියෙන්නේ. තව ටිකකින් අපි මෙතන කාලා බීලා ඔක්කොම කරලා ඉවරලා මෙතනින් පිටත් වෙනවා. මම අර කලින් කිව්වා වගේම 30 ඉන්න එකට ගියාන් පස්සේ මම ඔයාලට එකින් එක බයික් ගැන විස්තර ටික කියන්න. ඉතින් ඒකෙන් හින්දා වීඩියෝ එක ඉවරනකම් ඉන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අපි කන්න යමු.
අපි යන්න හදන්නේ දැන් ටුවර් එක පටන් ගන්නයි හදන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. පොතේ හැටියට නම් අපි දැන් කෙලින්ම යන්නේ කතරගමට. අපි කොහෙවත් නැවතිලා නැහැ කෙලින්ම ඩිරෙක්ට් කතරගමට. ඉතින් එහෙනම් අපි කතරගමදී හම්බෙමු. හරි බොයිස් ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කතරගම. ඉතින් අපි සෙට් එකම ආවා සෑහෙන්න දුරක් ගම්මු මට නිින්ද ගියා. ඉතින් දැන් ඇවිල්ලා තමයි බැස් ඉතින් දැන් සැරේ පොක්කම ටික ගලවලා අපි පන්සලට යන්න ඕනේ. ඉතින් හරි එහෙනම් අපි දැන් කතරගම පන්සලට ගිහිල්ලා අපි එතනින් වැඳ පුදා ගන්න සියල්ලම වැඳ පුදාගෙන අපි ටුවර් එක ආවව පටන් ගමු. එහෙනම් ටුවර් එකේ සෙට් එකම ක්‍රෙඩිට් කාඩ් ඉතින් ඔන්න කතරගම පන්සලට ගිහිල්ලා එතන කරන්න ඕනේ මතාවත් සියල්ලම වගේත් කරා. ඉතින් හරි එහෙනම් වැඩි කතා ඕන නැහැ. අපේ බයික් සෙට් එක ලයින් අප් කරලා තියෙන්නේ. අපි දැන් ආපහු ටුවර් එක පටන් ගන්නයි හදන්නේ. දැන් කෙලින්ම යන්නේ 30 හොටෙල් එකට. ඉතින් දුවන්න වෙනවා. කට්ටිය ලයින් අප් කරගෙන ඉතින් අපි විතරයි වරක්කු. අපි ගොඩක් වෙලා ඉඳියා පන්සලේ එක. හරි එහෙනම් අපි ටුවර් එකේ සෙට් වෙමු. ඔන්න අපේ ලයින් අප් එක අහලා තියෙන්නේ මෙන්න මේ විදිහට. දෙක තමයි ලයින් අප් එක ගහලා තියෙන්නේ. ඔන්න ඔය සෙට් එක තමයි අපේ ෆයිනල් බයික්ස් ක්‍රූ එක. ඉතින් මේ බයික් සෙට් එක තමයි අපිත් කිවරනකම් මේ යන්නේ. දැන් ලොකේෂන් එක 30 එක. හරි අපි එහෙනම් 30 ලොකේෂන් එකට යන්න පටන් ගමු.
ඉතින් boys 30 වැව ගාවට ඇවිල්ලා ඉතින් මෙතන අපි බයික් සෙට් එක ඔක්කොම ලයින් අප් කරලා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි මෙතන ලයින් අප් කරලා මෙතන පොඩි ෂූට් දෙයක් තුනක් තියෙනවා. ඒ ටික කරගත්තා ෆොටෝස් ටිකක් ගාගත්තා. එහෙම අපි යනවා 30 ඉන් හොටෙල් එකට. ඉතින් වැඩි දුරක් නෑ හොටෙල් එකට. ඒක නිසා මෙතන නවත්තලා තියෙන්නේ. ඉතින් අපි මෙතන නැත්තුව ටක් ගාලා වීඩියෝස් ටික ගත්තා. යන්න බා. එහෙනම් ඉතින් අපි දැන් මෙතන වීඩියෝස් ටික කම්ප්ලීට් කරගෙන මන්න මෙතනින් නොය විදියට තමයි බයික් එක ලයින් අප් වෙලා තියෙන සෑහෙන්න බයික්ස් තියෙනවා හරිද අපිට අරහෙට යනකම බයික්ස් තියෙනවා ඔයාලට මම මේ පැත්තේ සයිඩ් එකෙන් පෙන්නන්නම් මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවානේ එකින් එක බයික් සෙට් එක ඔන්න ඔය විදියට බයික්ස් ටික අර කොනට යනකම්ම ලයින් අප් වෙලා තමයි තියෙන්නේ ඒත් එක්කම මම ආසම වාහනයක් ෆෝඩ් රැප්ටර් එකක් යනවා ඒකත් මේ අපේද කියලා දන්නේ නැහැ එහෙම එකපාරට තමයි එන්නේ වාහන ඉතින් ওই විදිහට තමයි. ඉතින් කට්ටිය මෙතන එන්ජොයි කරනවා, ෆොටෝස් ටිකක් ගන්නවා, වීඩියෝස් ටිකක් ගහ ගන්නවා, ඔක්කොම ටික කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම අපේ ලොකේෂන් එක වෙන්නේ 30 ඉන් හොටෙල් එකේ. එහෙනම් අපි 30 ඉන් හොටෙල් එකේදී හම්බෙමු. ඉතින් ඔන්න බොයිස් අපි දැන් ඉන්නේ 30 ඉන් හොටෙල් එකේ. හරිද? ඉතින් අපි බයික්ස් ඔක්කොම ටික ගෙනල්ලා හොටෙල් එකට දැම්මා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි තියෙන්නේ. අපි ඇතුලේ පාක් කරලා තියෙන ඔක්කොම බයික්ස් ටික හොටෙල් එක ඇතුලේ. හරිද? ඉතින් දවල්ට කෑව ඔක්කොම කරා. ඉතින් හොටෙල් එක ඇතුලේ ලාවට මම ඔයාලට පෙන්නගෙන යන්නම්. ඒත් එක්කම කිව්වනේ බයික් එක ගැන විස්තරය දෙනවා කියලා. ඉතින් ඔන්න ඔයගෙම Ducati Panigale V4S Corsa කියන බයික් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට කලින් කිව්වාගේම තමයි full matte paint එකක් එන බයික් එකක්. ඉතින් full stock බයික් එකක්. Collins suspension එනවා mono shock එකේ ඉඳලා හැම එකක්ම. ඊට පස්සේ මේකේ tyres ඔක්කොම මම දැක්ක විදිහට Pirelli තිබුණේ. ඉස්සරහා පස්සේ දෙකම racing tyre එකක් තිබුණේ. ඉතින් ඒත් එක්කම මේ බයික් එකේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ බයික් එකේ sheet එක ඔයාලට ටෙක්ස් එක පේනවත් දන්නේ නැහැ. මේකේ sheet එක Alcantara වගේ sheet එකක් තමයි එන්නේ. හරිද? ඉතින් මේක ඇත්තම කියනවා නම් සෑහෙන්න මිලෙන් අධික බයික් එකක්. ඇත්තම කියනවා නම් BM එකකට වඩා ගාණින් වැඩි මේ බයික් එක. ඉතින් මේත් එක්කම BM කියනකොට ඉතින් BM ඕන තරම් ආවද ටුවර් එකට. ඉතින් BM ටිකක් තියෙනවා බටන් ඒවා ටිකක්. මම ඒ ටිකටත් යන්නම්. ඉතින් ඊට කලින් මෙන්න මෙතනත් ඔයාලා හැමෝම දන්න විදිය බයික් එකක් තියෙනවා. ගල්ලාම් එක. ඉතින් මෙතන තවත් අපිට හොනට් තියෙනවා CB4 තියෙනවා ඊට පස්සේ CBR 600RR එකක්. ඉතින් BM ගැන කතා කරද්දී ඔයාලා බලන්න පුළුවන් මම හිතන්නේ 2016 වෙන්න ඕනේ. ඉතින් 1000RR එකක් තියෙනවා. SC project can එක තමයි තියෙන්නේ. පට්ට සද්දේ. ඉතින් අහන්න දෙයක් නෑ SC can එකක් තියෙනවා කියන දන්නවනේ. ඊට පස්සේ අපිට CBR 600RR එකක් තියෙනවා. ඒකෙත් after market can එක විදිහට තිබ්බේ. මෙන්න මේ විදිහේ Acropoic undertail exhaust system එකක්. හරි ඉතින් අපි වැඩි වෙලා ඉන්නේ නැහැ. මොකද ගාල්ලට යන්න ඕනේ සෑහෙන වෙලාවක් යනවා. ඒකට ඉතින් ඔයාලා දන්නවා ඇති 30 ඉඳලා ගාල්ලට කොච්චර දුර ඇයිද කියලා. ඉතින් route එක කොහොමද කියලාවත් දන්නේ නැහැ. route එකත් අපි යන ගමන් තමයි decide කරන්නේ. ඉතින් සමහරක් විට අපි ඒ යන route එකෙත් සමහර තැන්වල නවතින ඉඩ තියෙනවා. ඉතින් මම ඒ අප්ඩේට් එක ඉස්සරහට නෝදන යන වීඩියෝ එකකට ඉන්න කියලා මතක් කරන ගමන් අපි එහෙනම් දැන් ආපහු tour එක පටන් ගමු.
ඉතින් ඔන්න ওই විදියට තමයි ටුවර් එක ඉවර වෙන්නේ. හරිද? ඉතින් කට්ටිය සේෆ් එකේ ගෙදර ගියා. ඉතින් ඔන්න මාත් ගෙදර යන ගමන් ඉන්නේ. හයිවේ බස් එකේ. මම අතින් මැස්ස සුපර්මට ලේසි ගෙදර යන්න. ඔය විදිහට තමයි සදන් සුපර් රයිඩර්ස් ලගේ මාතර ටීම් එක ටුවර් එක ගිහිල්ලා ඉවර කරේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ටුවර් එක එන්ඩ් එක වෙනකන් ඔන්න ආවා. ඔන්න ඒ අප්ඩේට් එකත් මම ඔයාලට දුන්නා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මතක් කරන්න ඕනේ මෙන්ඩිස් අයියා අපේ මාතර ටීම් එකේ ඇඩ්මින් පැනල් එක ඇතුළේ හැමෝටම thank you. ඉතින් අපි මේ වගේ සුපිරි වැඩක් කරලා සුපිරි ඕගනයිසේෂන් ටක්ටක් බලලා මේ වගේ ලස්සන ආතල්ලයක් කොල්ල සෙට් එකට දීපු එකට තේනම් වැඩි කතාවක් නෑ. අපි එන්නම් යමු. නෑ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මට රැය වුණාට ඔයාලට රැය නැති වෙද මේ වීඩියෝ එක බලද්දි. තවත් න්යාගේ සුපිරි වීඩියෝ එකකින් ඉස්සරහට හම් වෙනකන් මා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ බයික් ලවර් කෙනෙක් වෙන යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න. එහෙනම් වෙනද කියනවා වගේම අද මම ගිහින් ඉන්නම් මම ඉස්තකල්